හිතලා බලන්න. අපි වටේ තියෙන හැම දෙයක්ම අපේ හුස්ම ගන්න වාතයේ ඉඳන් අහසේ තියෙන ඈතම තරුවක් වෙනකල් ඇත්තටම හැදිලා තින්නේ මොනවයින්ද? අපි මේ සැරේ බලන්න යන්නේ අන්නේ පදාර්ථයේ මූලිකම ගොඩනැගීමේ ඒකක ඇතුළටම කිමිදිලා. හරියට මේ මුළු විශ්වයම යූසර් ගයිඩ් එකක් පෙරලලා බලනවා වගේ. හොඳයි. ඉතින් අපේ මේ ගමන අපි කොටස් 4කට බෙදාගෙන යමු. මුලින්ම අපි බලනවා විශ්වයේ තියෙන මූලිකම ගොඩනැගීමේ ඒකක මොනවද කියලා. ඊට පස්සේ අපි ඒ එක එකකයක් ඇතුළටම zoom කරලා බලමු. ඊළඟට මේ හැම ඒකකයක්ම වර්ග කරපු නියම cheat sheet එකෙන් දිහා බලලා අන්තිමටම ඒ cheat sheet එකකින් රසායනික හැසිරීම ගැන අනාවැකී කියන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. විශ්වයේ ගොඩනැගීමේ ඒකක. මේ හැමදේම පටන් ගන්නේ හරිම සරලයි. ගොඩක් ගැඹුරු ප්‍රශ්නකින්. මොහොතකට හිතමු මේ අපි වටේ තියෙන දේවල්. මේ බලන තිරය, වාඩි වෙලා ඉන්න පුටුව, මේ හැම දෙයකම අඩියටම ගියාම ඒ කියන්නේ මූලිකවම තියෙන්නේ මොනවද? ඔන්න ඔය ප්‍රශ්නෙන් තමයි අපි මේ ගමන පටන් ගන්නෙ. විද්‍යාවේදී මේ හැම දෙයකටම කියන්නේ එක පොදු නමක්. පදාර්ථය. ඒකේ තේරුම හරිම සරලයි. අවකාශයේ ඉඩක් ගන්න ඒ වගේම ස්කන්ධයක් තියෙන ඕනම දෙයක්. ඒ කියන්නේ ගලක්, වතුර බිඳක්, අපි හුස්ම ගන්න වාතය පවා පදාර්ථයට අයිති. ඉතින් අපි ඇත්තටම කතා කරන්නේ මේ විශ්වය හදලා තියෙන මූලිකම අමුද්‍රව්‍ය ගැන. එහෙනම් මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවයින්ද? හොඳයි. ඒක හැදිලා තියෙන්නේ අපේ ඇහැට පේන්නේ නැති හිතා ගන්නවත් බැරි තරම් පොඩි ගොඩනැගීමේ ඒකක වලින් අපි ඒවට කියනවා පරමාණුව කියලා. මේක හිතන්නකෝ හරියට මුළු ලෝකයම හදපු ලෙගෝ කෑලි වගේ. මේ පුංචි පරමාණුව එකිනෙකට එකතු වෙලා තමයි අපි දකින්න, අල්ලන්න හැම දෙයක්ම හැදෙන්නේ. හරි. එහෙනම් යමු දෙවනි කොටසට පරමාණුවක ව්‍යුහය. දැන් අපි අර කිව්ව ලෙගෝ කෑල්ල, ඒකෙන්ද පරමාණුව අරගෙන ඒක ඇතුළටම zoom කරලා බලන්නයි යන්නේ. බලුව මේ පදාර්ථයේ හදවත ඇතුලේ මොනවද හැංගිලා තියෙන්නේ කියලා. ඕනෑම පරමාණුවක් ගත්තම ඒකේ ඇතුලේ ප්‍රධාන ක්‍රීඩකයෝ තුන්දෙනෙක් ඉන්නවා. හිතන්න පරමාණුවේ හරියටම මැද ඒ කියන්නේ න්‍යෂ්ටිය ඇතුලේ ධන ආරෝපණයක් තියෙන ප්‍රෝටෝනයි කිසිම ආරෝපණයක් නැති නියුට්‍රෝනයි එකට බැඳලා තිනවා. ඊට පස්සේ ඒ න්‍යෂ්ටිය වටේ හිතාගන්න බැරි වේගකින් කැරකෙන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේකේ විශාලත්වයේ තේරුම් ගන්න අර්නස්ට් රදර්ෆර්ඩ් කියපු දෙයක් තියෙනවා. හිතන්නකෝ පරමාණුව කියන්නේ මුළු පාපන්දු ක්‍රීඩාංගණයක් වගේ කියලා. එහෙමනම් ඒකේ න්‍යෂ්ටිය කියන්නේ ඒ ක්‍රීඩාංගණයේ මැද තියෙන කඩලැටයකටත් වඩා පොඩි දෙයක්. ඒකේ තේරුම තමයි පරමාණුවක වැඩිපුරම තියෙන්නේ හිස් අවකාශය කියන එක. ඒත් පුදුම දේ තමයි ඒකේ මුළු ස්කන්ධයම වගේ තියෙන්නේ අර පුංචි කඩලැටය ඇතුලේ. හොඳයි. එහෙනම් එක මූලද්‍රව්‍යයක් තව එකකින් වෙනස් වෙන්නේ කොහොමද? ඒක තීරණය වෙන්නේ ප්‍රෝටෝන ගණන අනුව. අපි ඒකට කියනවා පරමාණුක ක්‍රමාංකයක් කියලා. මේක හරියට මූලද්‍රව්‍යයකල තියෙන ID නම්බර් එක වගේ. ඒක ඒ මූලද්‍රව්‍යයටම විශේෂයි. උදාහරණයක් විදිහට ප්‍රෝටෝන 6ක් තියෙනවා නම් ඒ හැමතිස්සෙම කාබන්. ප්‍රෝටෝන 11ක් නම් ඒ හැමතිස්සෙම සෝඩියම්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය. මේකෙන් කියවෙන්නේ පරමාණුවක මුළු බර වගේ දෙයක්. අපි දැක්කනේ පරමාණුවක බර සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ න්‍යෂ්ටියේ කියලා. ඉතින් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරාම එන අගය. ඉලෙක්ට්‍රෝන හරිම සැහැල්ලු නිසා අපි ඒවා ස්කන්ධය මේකට එකතු කරන්නේ නැති තරම්. අපි උදාහරණයක් අරගෙනම බලමු. සෝඩියම් එහෙමත් නැත්නම් Na ගමුකෝ. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 11යි, ඉලෙක්ට්‍රෝනත් 11යි. හරි සරලයි. ඒකේ ස්කන්ධ ක්‍රමාංකය 23යි. එහෙනම් නියුට්‍රෝන ගණන හොයාගන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකයෙන් ඒ කියන්නේ 23න් පරමාණුක ක්‍රමාංකය ඒ කියන්නේ 11 අඩු කරනවා. උත්තරේ 12යි. ඉතින් සෝඩියම් පරමාණුවක නියුට්‍රෝන 12ක් තියෙනවා. ඔච්චරයි. ඔය අංක දෙකෙන් අපිට පරමාණුවක සම්පූර්ණ කතාවම දැනගන්න පුළුවන්. හරි. දැන් අපි පරමාණුවක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ වෙනස් මූලද්‍රව්‍ය 115කටත් වඩා හොයාගෙන තියෙනවා. මේ ඔක්කොම එකට ගත්තම හරීම අවුල් ජාලයක් වගේ නේද? ඉතින් මේ හැමදේම පිළිවෙලකට සංවිධානය කරන්නේ කොහොමද? වාසනාවකට වගේ ඒකට නියම විසඳුමක් තියෙනවා. ඒ තමයි අපි තුන්වෙනි කොටසින් කතා කරන විශ්වයේ අල්ටිමේට් චීට් ෂීට් එක. ඉතින් මේ තරම් විශාල මූලද්‍රව්‍ය ගොඩක් දැන තොරතුරු එකපාර මතක තියාගන්න එක ලේසි නැහැ. ඒකට තමයි විද්‍යාඥයෝ පුදුම විදිහේ චීට් ෂීට් එකක් නිර්මාණය කළේ. විශ්වයේ හැම මූලද්‍රව්‍යයක්ම ලස්සනට පිළිවෙලකට අහුරලා තියෙන ආවර්තිතා වගුව. මේ වගුව තේරුම් ගන්න හරිම ලේසි. මුලින්ම බලමු තිරස්පේලි. අපි ඒවට කියන්නේ ආවර්ත කියලා.
හිතන්නකෝ මේක හරියට ලුණු ගෙඩියක පොතු වගේ කියලා. පළවෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය වලට තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝන කවචයයි. ඒ කියන්නේ එක පොත්තයි. දෙවෙනි ආවර්තයේ අයට කවච දෙකයි. තුන්වෙනි ආවර්තයේ අයට 3යි. ඔය විදියට තමයි යන්නේ. හරිම පිළිවෙලයි. හැබැයි මේ වගුවේ නියමම රහස තියෙන්නේ සිරස් තීරුවල. අපි ඒවට කියනවා කාණ්ඩ කියලා. එකම කාණ්ඩයක ඉන්න හැම මූලද්‍රව්‍යයකම විශේෂත්වයක් තියෙනවා. ඒ හැමෝගෙම පිටතම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සමානයි. අපි මේවට කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. රසායනික ප්‍රතික්‍රියාවලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන තමයි. ඒක නිසා එකම කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය හැසිරෙන්න හරියට එකම පවුලේ සහෝදරයෝ වගේ. එයාට ගොඩක් දුරට සමාන ගුණ තියෙනවා. මෙන්න බලන්න හොඳම උදාහරණයක්. හයිඩ්‍රජන්, ලිතියම් සහ සෝඩියම්. මේ තුන් දෙනාම ඉන්නේ පළවෙනි කාණ්ඩේ. ඒ කියන්නේ මේ හැමෝගෙම පිටතම කවචයේ තියෙන්නේ එකම එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ වගේම බලන්න හයිඩ්‍රජන් පළවෙනි ආවර්තයේ, ලිතියම් දෙවෙනි එකේ, සෝඩියම් තුන්වෙනි එකේ. ඒ කියන්නේ එයාලගේ කවච ගණන පිළිවෙලින් 1 2 3. මේකෙන් පැහැදිලිවම පේනවා මූලද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන විදිහයි වගුවේ ඒකේ ලිපිණියයි අතර තියෙන කෙලින්ම සම්බන්ධය. ඉතින් තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය මේකයි ආවර්තිතාවගව කියන්නේ නිකම්ම නම් ටිකක් තියෙන ලයිස්තුවක් නෙවෙයි. ඒක හරියට මූලද්‍රව්‍යවල රහස් හෙලි කරන සිතියමක් වගේ. මූලද්‍රව්‍යයක ලිපිණිය ඒ කියන්නේ වගුවේ එක තියෙන තැන අපිට මේ මූලද්‍රව්‍යයේ හැම රහසක්ම වගේ කියනවා. හරි. දැන් අපි යන්නේ හතරවෙනි ඒ වගේම අවසාන කොටසට. මේ කොටසෙන් අපි බලන්නේ මේ වගුවේ අපි දැක්ක සැලැස්ම කොහොමද ඇත්ත ලෝකයේදී මූලද්‍රව්‍ය වල හැසිරීමක් බවට පත්වෙන්නේ කියලා. ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එකෙන් රියැලිටි එකට. වගුව දිහා බැලුව ගමන් පේන ලොකුම රටාවක් තමයි ලෝහ සහ අලෝහ බෙදීම. සාමාන්‍යයෙන් වගුවේ වම් පැත්තට වෙන්න ලෝහත් දකුණු පැත්තට වෙන්න අලෝහත් තියෙන්නේ. මේ දෙගොල්ලන්ගේ ගුණ අතර ලොකු වෙනසක් තියෙනවා. බලන්නකෝ ලෝහ දීප්තිමත් විදුලිය හොඳට ගෙනියනවා. ඒකනේ අපි වයර් හදන්න තඹ වගේ ලෝහ පාවිච්චි කරන්නේ. අනික් අතට අලෝහ එහෙම නැහැ. මේ සරල බෙදීමෙන් විතරක් වුණත් අපිට මූලද්‍රව්‍ය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. දැන් අපි බලමු වගුවෙන් අනාවැකී කියන්න පුරුවන් තවත් වැදගත් ගුණයක්. ඒ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය. මේක හිතන්න පරමාණුක තියෙන අල්ලගැනීමේ ශක්තිය වගේ. ඒ කියන්නේ පරමාණුවක් ඒකේ තියෙන පිටතම ඉලෙක්ට්‍රෝනය කොච්චර තදින් අල්ලගෙන ඉන්නවද කියන එක මනින මිම්මක්. ඒ අල්ලගැනීම ශක්තිමත් වෙන තරමට ඒ ඉලෙක්ට්‍රෝනය ගලවලා ගන්න වැඩි ශක්තියක් දෙන්න ඕන. මෙන්න බලන්න තුන්වෙනි ආවර්තයේදී එක වෙනස් වෙන විදිහ. සෝඩියම් වලින් පටන් අරගෙන ආවර්තය දිගේ දකුණට යද්දී සාමාන්‍ය අයනීකරණ ශක්තිය වැඩි එනවා. ඇයි එදුම් වෙන්නේ? මොකද දකුණට යද්දී න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන, ඒ කියන්නේ ධන ආරෝපණීය වැඩි වෙනවා. එතකොට මේ න්‍යෂ්ටිය පිටිත ඉලෙක්ට්‍රෝන තවත් අදින් තමන්ගේ පැත්තට ඇද ගන්නවා. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝනිය ගලවලා ගන්න එක එන්න අමාරු වෙනවා. ඉතින් අපි මේ හැම දෙයකින්ම තේරුම් ගන්න ඕන තීරණාත්මකම කාරණේ තමයි මේක. ආවර්තිතා වගුවේ තියෙන රටා කියන්නේ නිකම්ම රටා නෙවෙයි. ඒ රටා තේරුම් ගත්තම මූලද්‍රව්‍ය කොහොමද ක්‍රියා කරන්නේ, කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා අපිට කලින්ම අනාවැකිය කියන්න පුළුවන් වෙනවා. ඒක හරියට විශ්වයේම රහස් කේතයේ බින්දලා ඒක කියවන්න ඉගෙන ගත්තා වගේ වැඩක්. හොඳයි. අපි මේ ගමන මෙතනින් නවත්තමු. ඒත් එක ප්‍රශ්නයක් ඉතුරු කරලා. හිතන්න පරමාණු කියන්නේ අකුරු, ආවර්තිතා වගුව කියන්නේ ඒ අකුරු තියෙන හෝඩිය කියලා. ඒවනම් අපි ඊළඟට ලියන්නේ ඉගෙන ගන්න මොන වගේ වචනද, මොන වගේ කතාද? මේ මූලික දැනුම පාවිච්චි කරලා මනුෂ්‍යත්වය මීළඟට ලියන්න විද්‍යාත්මක පරිච්ඡේදය කොයි වගේ එකක් වෙරිද?